හැලෝ කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්නවා මයිටිස් YouTube channel එකට. ඉතින් මේ තියෙන්නේ පහුගිය දවසක මම හදපු බත් එකක්. මේක මම විශේෂයෙන් හැදුවේ හදිස්සියම අපේ අම්මලා ආවා. ඉතින් මට ගොඩාක් දේවල් හදන්න වෙලා තිබුණ නැති නිසා මම හිතුවා ටිකක් වෙනස් විදිහේ කෑම එකක් හදන්න ඕනේ කියලා. බිරියානි එකක් වගේ පෙනුනට බිරියානි එකක් විදිහට නම් නෙමෙයි හැදුවේ. ඒක මගේම ස්ටයිල් එකට හදපු මම වෙනස්ම බත් එකක්. ඉතින් අපි බලමු කොහොමද හැදුවේ කියලා. මට හිතුණා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මොකද මේක විශේෂ දවසකට වගේම ගෙදර ඇත්ත එක්කත් නිවාඩු දවසේ හදාගෙන කන්න හොඳයි කියලා හිතුණා. මුලින් මම එකට කරේ මෙන්න මේ විදිහට අලසා කැරට් ටික කපාගෙන එකට මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු 3-5 ලුණු එකම කොරියන්ඩර් කොළ ටිකත් මම එකතු කරගත්තා. මේ එකතු කරලා මේ විදිහට oven එකේ මම මේක fry කරගන්න යන්නේ. ඔයාලට කැමති නම් මේක air fry එකේ වුණත් fry කරගන්න පුළුවන්. ඒ අතරතුර මම බිත්තර ටික තැම්බෙන්න තිබ්බා. ඒකම අවශ්‍ය ඉතුරු දේවල් ටිකත් කපා ගන්න පැත්තකින් තියාගත්තා. මට හදා ගන්න පහසු වෙන නිසා. ඒකම තමයි මම මේකට මම කියන්නේ මේක බිරියානි එකක් නෙමෙයි කියලා මගේ ස්ටයිල් එකට හදාගන්න කියලා. ඉතින් ඒක නිසා මට ගෙදර තියෙන 3-5 වර්ග ටික තමයි මම එකතු කරගන්නේ. මෙතන මිරිස් කුඩු, මසාලා පවුඩර්, කරි පවුඩර්, කහ කුඩු, ගම්මිරිස් කුඩු එක මම සියඹලා ටිකුත් එකතු කරගත්ත ඇඹුල් ගතියට වෙන්න. දැන් මම කියන්න කොහොමද මම හදාගත්තේ කියලා. මුලින්ම භාජනයකට තෙල් ටිකක් එකතු කරලා තෙල් ටික රත් වෙද්දි තලාගත්ත ඉඟුරු සුදු ලුණු කාරදමුංගු කරාම නැටි මේ ටික එකතු කරගත්තා. ඒ ටික බැදෙද්දි අර මගේ 3-5 ටික මේකට එකතු කරගත්තා. හොඳින් කලවම් කරගන්නවා. මම සියඹලත් එක්කම තමයි මේ වෙලාවේ එකතු කරගන්නේ. ඒ ටික බැදුනට පස්සේ මම කපාගත්ත බෙල් පෙපර්, අමු මිරිස්, මාළු මිරිස්, ලුණු, කරපිංචා මේ සේරම ටික එකතු කරගෙන හොඳින් කලම් කරගන්නවා. මෙතනදි මම එළවලු වර්ග නම් මුකුත් එකතු කරගත්තේ නැහැ. හැබැයි ඔයාලට කැමති නම් කැරට්, බෝංචි, අල වගේ දෙයක් එකතු කරගන්න පුළුවන්. පොඩියට හීනියට කපාගෙන. දැන් මම මේ ලුණු මිශ්‍රණය ලිප මදගෙන තියාගෙන විනාඩියක් එකමාරක් තියනවා බෙදෙන්න. ඊට පස්සේ මම මේකට ලුණු සහ යෝගට් මේ සැදි දෙකක් එකතු කරගන්නවා. ඒකත් හොඳින් කලවම් කරගෙන තවත් විනාඩි දෙකමාරක් විතර මේ වෙලාවෙම මේක වහලා හැම ලිප අඩුම ගින්දරේ තියෙන මේක හොඳට බෙදෙන්න. ඉතින් මේ ලුණු මිශ්‍රණය ලස්සන්ට සුවඳට පාටට බැදිලා තියෙනවා. මොකද මම තෙලුයි යෝගටුයි දෙකම එකතු කරගත්ත නිසා. මම මේ මිශ්‍රණයෙන් භාගයක් විතර වෙනම අයින් කරලා තියාගන්නවා මට පස්සේ පාවිච්චියට. එක මම ඔයාලට මේ වෙලාවේ පෙන්නනවා මේ තියෙනවා මේ කලින් බේක් කරගත්ත අල සහ කැරට් ටික. මේක ලස්සන්ට බේක් වෙලා තියෙනවා. මේ ටික මම පස්සේ පාවිච්චියට ගන්නවා. ඉතින් මම කරන්න ලුණු බැදගත්ත භාජනේ ලුණු යට තියෙද්දි ඒක උඩින් මේ විදිහට බත් ටිකක් උයාගත්ත බත් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ අර පැත්තෙන් තියාගත්ත ලුණු මිශ්‍රණයෙන් පොඩ්ඩක් වෙන්න වෙනම තියලා ඒකෙන් මම ටිකක් අරගෙන මේ විදිහට බත් එක උඩින් තියාගත්තා. ඊට පස්සේ ආයෙ මම බත් ලේ එකක් තමයි මේ දාගන්නේ. ඊට පස්සේ ඒ බත් ලේ එක උඩින් අර ඉතිරි කරගත්ත ලුණු මාළු මිරිස් බැදුම ඒ සේරම ටික එකතු කරගන්නවා. ඒකත් මම ලස්සනට බත් එක උඩින් හදාගන්නවා. ඊට පස්සේ මම අර oven එකේ බේක් කරගත්ත කැරට් සහ අල ටික මේ විදිහට උඩින් තියාගන්න. ඉතින් ඔයාලට කැමති නම් මේක අර හැම ලේයකටම එකතු කරගන්නත් පුළුවන් මේ බේක් කරගත්ත කැරට් සහ අල ටිකත්. මම නම් උඩ ලේයකට විතර එකතු කරගත්තේ. ඒකම ෆ්‍රයි කරගත්ත කජු ටිකක්, කොරියන්ඩර් කොළ ටිකක් සහ තඹගත්ත බිත්තර ටිකත් මම මේ වෙලාවේ මේක උඩින් එකතු කරගන්නවා. බිත්තර ටික මම පොඩ්ඩක් තෙල්ලේ යන්තම් තෙල් ටිකක් දාලා පෑන් එකකට ෆ්‍රයි කරගෙන තමයි එකතු කරගත්තේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බත් එක නම් හදාගත්තේ. මම මේක වහලා තියෙනවා. කෑම කන වෙලාවට ඉක්මනට මම මේක අඩු ගින්දරේ රත් කරලා ගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මේ බත් එකත් එක්ක කන්න මම හිතුවා කරපිංච සම්බෝලයක් හදාගන්න ඕනේ කියලා මේ තියෙන එක. සාමාන්‍යයෙන් අපි බිරියානි වගේ දෙයක් හදද්දි මිංචි කොළ සම්බෝලෙන් හදාගන්නේ. මට මිංචි කොළ තිබුණ නැති නිසා මම කරපිංචා කොළ දාලා තමයි හදාගත්තේ. ඒකට මම සුදු ලුණු, කරපිංචා කොළ ටික වැඩිපුර එකතු කරගත්තා. ඒකෙන් තමයි මට පාට මේ විදිහට ගන්න පුළුවන් උනේ. ඒකම කහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු සහ පොල් මේ සේරම ටික එකට එකතු කරලා හොඳට බ්ලෙන්ඩ් කරගත්තා. ඉතින් ඒ විදිහට තමයි මෙන්න මේ කරපිංචා සම්බෝලය මම හදාගත්තේ. ඉතින් හදාගත්ත බත් එක ටිකක් බිරියානි එකක් වගේ නිසා මං හිතුවා මේකට රයිත හැකුත් හදා ගන්න ඕනේ කියලා. ඒකට මම කියුකම්බර්, කැරට්, අමු මිරිස්, ලුණු තමයි එකතු කරගත්තේ. ඒකම ගම්මිරිස් කුඩු, ලුණු කුඩු සහ යෝගට් මේ සති දෙක තුනක් එකතු කරගෙන හොඳට කලවම් කරගත්තා. ඉතින් හරි ලේසි මේක වගේ දෙයක් හදාගන්න. ගොඩක් වෙලා යන්නෙත් නැහැනේ. ඉතින් මේවා තමයි මම බත් එක්ක හදාගත්තේ. කරපිංච සම්බෝලය, රයිත එක, එකම බීෆ් කරි එකකුත් මම හදාගත්තා.
ඒක නම් මම ඉතින් ඔයාලට පෙන්නුවේ නැහැ. මගේ ගොඩක් වීඩියෝස් වල මම පෙන්නලා තියෙනවා බීෆ් කරි එක හදන විදිය. ඒකම චිකන් ටිකුත් මම රෝස්ට් කරගත්තා පොඩි අය ඉන්න නිසා. ඉතින් ඒක නම් තාම අවන් එක නිසා මට ඔයාලට පෙන්වන්න බැරි වුණේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අම්මලා ආපු දවසේ මම ඉක්මනින්ම කැම ටික හදාගත්තේ. පත් එක නම් ඇත්තටම ලස්සනයි වගේම තමයි හරිම රසයි. අම්මලත් හරිම ආසාවෙන් කෑවා. යාළුවත් ගොඩක් කැමති වුණා මේ අද යාළුවා වෙනුවෙන් හදපු කෑම එකට. ඉතින් ඔන්න ඔයාලටත් හදලා බලන්න පුළුවන් කවුරු හරි ගෙදරට එන දවසකට. එහෙම නැත්නම් ගෙදර ඔයාලා පවුලයත් එක්ක කෑමට උනත් මේක හදා ගන්න පුළුවන්. හරි රසයි. ගොඩක් වෙලා යන්නෙත් නැහැ නේ ඉක්මනට හදා ගන්නත් පුළුවන්. ගොඩක් දේවල් අවශ්‍යත් නැහැ. ගෙදර තියෙන දේවල් වලින් තමයි හදාගන්නේ. ඒක මම දරි පිටියෙම හදාගත්ත මෙන්න මේ බටර් ස්කොච් පුඩින් එකත්. මීට කලින් මම ඔයාලට බටර් ස්කොච් පුඩින් එක හදන හැටි හොඳට පැහැදිලිව කියලා දීලා තියෙනවා. ඉතින් හදපු නිසා මට හිතුණා ඔයාලට ඉක්මනින් මම මේක හැදුවේ කොහොමද කියලා කියන්න. මුලින්ම කැරමල් එක හදා ගන්න ඕනේ. මේ සීනි මේ සැන්දි 3-4ක් එකතු කරලා කැරමල් එක ලස්සනට පාටට ආවට පස්සේ මේකට මම එකතු කරගන්නවා බටර් ග්‍රෑම් 50ක් විතර. බටර් ටික එකතු කරලා බටර් එක දී වෙනකන් හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ කිරි මිලිලීටර් 650ක් 700ක් විතර මේ විදිහට එකතු කරගන්න ඕනේ. කිරි ටික එකතු කරගත්ත ගමන් අර කැරමල් එක ගල් වෙනවා. ඒකට කමක් නැහැ. මොකද ඊට පස්සේ අපිට පුළුවන් හිමින්සරේ කැරමල් එක දිය කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ කිරි ටික එකතු කරගත්තට පස්සේ තියෙන කැරමල් එක. ලොකු ගලක් වගේ තමයි හැදලා තියෙන්නේ. ඉතින් හිමින්සරේ ගින්දර ගොඩාක් වැඩි කරගන්නේ නැතිව ගින්දර සාමාන්‍ය ප්‍රමාණයෙන් තියාගන්න ගමන් මේක හොඳට කලවම් කරගන්න. එතකොට මේක ටිකෙන් ටික මේ කැරමල් එක දිය වෙලා යනවා. ඉතින් ওই විදිහට විනාඩි 4-5ක් ලිප මැදගෙන තියාගෙන කිරියක් කලවම් කරගත්තාම අර කැරමල් එක දිය වෙලා ගිහිල්ලා කිරියක මෙන්න මේ වගේ ලස්සන පාටක් ගන්නවා. ඊට පස්සේ මේකේ රස බලලා සීනි රසය ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම නම් සීනි ගොඩක් කන කෙනෙක් නෙමෙයි සෑන් රස ටිකක් අඩුවෙන් ගන්නෙ. එක්කම ඉතින් අම්මලත් හින්දා හදන්නේ මම සීනි ගොඩක් එකතු කරගත්තේ නැහැ. සීනි තේ හැඳි දෙකක් වගේ තමයි එකතු කරගත්තේ. ඉතින් ඔයාලට මේ වෙලාවේ සීනි ඔයාලගේ රසය අනුව එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ඒක පැත්තකින් තියලා තියෙනවා නිවෙන්න. ඒ අතරතුර මම වෙනම බෝල් එකකට එකතු කරගත්ත බිත්තර 4ක්. මේ බිත්තර වලට මම වැනිලා මේ තේ හැන්දක් එකතු කරගත්තා. මම එකතු කරගත්තේ වැනිලා සුගර් එක. ඉතින් වැනිලා ලික්විඩ් එක උනත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මම නිවෙන තිබ්බ කිරි මිශ්‍රණය මේ බිත්තරයකට එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් මේ කිරි එක හොඳට නිවුනට පස්සේ තමයි එකතු කරගන්න ඕනේ. ඉතින් මට ගොඩක් වෙලා ඉන්න බැරි නිසා මම කිරි එක දැන් භාගයට වගේ තමයි නිවිලා තිබුණේ. ඒක නිසා මම එකතු කරගත්ත බිත්තරයකට. ඊට පස්සේ මේක නැවතත් හොඳින් කලවම් කරගන්න ඕනේ. මම ඊළඟට මේ පුඩින් එක හදන භාජනය අරගෙන ඒකට මුලින්ම අඩියට මේ විදිහට බටර් ටිකක් එකතු කරගන්නවා. බටර් ටිකක් ගා ගන්නවා හොඳට. ඊට පස්සේ අර හදාගත්ත කිරි මිශ්‍රණය මේ විදිහට පෙරා ගන්න ගමන් අර පුඩින් එක හදාගන්න භාජනයටම එකතු කරගන්නවා. දැන් මම මේක හොඳින් වහලා උඩ මේක මම අද බේක් කරගන්නවා. ඔයාලට කැමති නම් මේක ස්ටීම් කරගන්නත් පුළුවන්. බේක් කරගද්දී අනිවාර්යයෙන්ම වෝටර් බාත් එක තියලා මේක බේක් කරගන්න. සෙල්සියස් අංශක 170 උෂ්ණත්වයෙන් විනාඩි 40ක් මම බේක් කරගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද අම්මලා හදිස්සියෙම ගෙදර එනවා කිව්වහම මම කෑම ටික හදාගත්තේ. මෙන්න මේ රෙසිපීස් ටික මම ඔයාලත් එක්ක බෙදා ගන්න කියලා හිතුවේ. මට හිතුණා ඔයාලටත් මේ රෙසිපීස් වැදගත් වෙන්න පුළුවන් කියලා. ඒ නැතිනම් ඔන්න ඔයාලටත් ගෙදරදී මේවා try කරලා බලන්න පුළුවන්. අපි ආයෙ ඉක්මනින්ම තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හැමෝටම සුබ දවසක්.